මෙම අලුත් යාවත් කාලීන ක්‍රියාවලිය මගින් බිල්පත් ආයතන තේරීම් සහ ගෙවීම් කරන පියවරවල් තවත් සරල වී ඇත. එමගින් ඔබේ කාලය ඉතිරි වී වැරදීම් සිදුවීමත් මගහැරේ. මෙනූ මත ක්ලික් කරන්න. තවමත් පද්ධතිය තුළ ලියාපදිංචි කර නැති බිල්පත් බැලීමට සහ කළමනාකරණය කිරීමට unregistered bills මත ක්ලික් කරන්න. ලියාපදිංචි නොකළ අලුත් බිල්පතක් ඇතුළත් කිරීමට add individual මත ක්ලික් කරන්න. අදාළ බිල්පත් ආයතනය තෝරා ගැනීමට බිලර් නේම් ඩ්‍රොප් ඩවුන් එක මත ක්ලික් කරන්න. සුදුසු බිල්පත් ආයතනය තෝරා බිලර් නේම් තීරුව පුරවන්න. බිල්පත් ගෙවීමට අදාළ නිශ්චිත නිෂ්පාදනය හෝ සේවාව තේරීමට ප්‍රොඩක්ට් නේම් ඩ්‍රොප් ඩවුන් මත ක්ලික් කරන්න. බිල්පත සමග සම්බන්ධ කිරීම සඳහා අදාළ නිෂ්පාදනය තෝරා ප්‍රොඩක්ට් නේම් තීරුව පුරවන්න. බිල්පත් ගෙවීමට ඔබගේ ජංගම දුරකථන අංකය මොබයිල් නම්බර් තීරුවේ ඇතුළත් කරන්න. දුරකථන අංකයේ නිවැරදි බව තහවුරු කර ගැනීමට එම අංකයම නැවත වතාවක් ඇතුළත් කරන්න. බිල්පත අයිති ගනුදෙනුකරුගේ විස්තර පරීක්ෂා කර ගැනීමට හෝ අලුතින් එකතු කර ගැනීමට subscriber details මත ක්ලික් කරන්න. සියලුම විස්තර නිවැරදි දැයි තහවුරු කර ගැනීමට subscriber details මත නැවත වරක් ක්ලික් කරන්න. මේ බිල්පත් ගෙවීමට අදාළව අමතර සටහනක් එකතු කර ගැනීමට අවශ්‍ය නම් රිමාර්ක්ස් තීරුව මත ක්ලික් කරන්න. ගෙවන බිල්පතට අදාළ නිවැරදි බිල්පත් අංකය ඇතුළත් කිරීමට බිලිං නම්බර් තීරුව මත ක්ලික් කරන්න. ගෙවීමට අදාළ සටහන් පරීක්ෂා කිරීමට හෝ යාවත් කාලීන කිරීමට රිමාර්ක්ස් තීරුව මත ක්ලික් කරන්න. ගෙවීමට අදාළ මූල්‍ය තොරතුරු ඇතුළත් කිරීමට හෝ ඒවා පරීක්ෂා කිරීමට payment details මත ක්ලික් කරන්න. ගෙවීමට අවශ්‍ය මුළු මුදල සටහන් කිරීමට amount තීරුව මත ක්ලික් කරන්න. ගෙවිය යුතු සම්පූර්ණ මුදල තහවුරු කර ගැනීමට payable amount කොටස මත ක්ලික් කරන්න. ගෙවීම සිදු කරන ගිණුම තේරීමට account drop down මත ක්ලික් කරන්න. මේ බිල්පත දැන්ම ගෙවනවාද නැතිනම් පසුව ගෙවීමට ෂෙඩියුල් කරනවාද යන්න තීරණය කිරීමට pay on විකල්පය මත ක්ලික් කරන්න. ඔබේ කැමැත්ත පරිදි pay now හෝ pay later යන විකල්පය තෝරා pay on තීරුව පුරවන්න. බිල්පත සබ්මිට් කිරීමට පෙර ඔබ ඇතුළත් කළ විස්තර නැවත පරීක්ෂා කිරීමට verify details මත ක්ලික් කරන්න. Terms and conditions පිළිගත් බව සහතික කිරීමට checkbox මත ක්ලික් කරන්න. agree මත ක්ලික් කරන්න. බිල්පත් ගෙවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගනුදෙනුව ඉදිරියට යොමු කිරීමට submit මත ක්ලික් කරන්න. අනුමැතිය අපේක්ෂාවෙන් පවතින ගෙවීම් ගැන සොයා බැලීමට pending authorization list මත ක්ලික් කරන්න. Click here to view more information about the selected pending authorization. විධිමත් ලෙස බිල්පත් ආයතන තෝරා ගෙවීම් තහවුරු කර ගැනීමට ලියාපදිංචි නොකළ බිල්පත් පහසුවෙන්ම ගෙවීමට මේ යාවත් කාලීන කළ මුදල් කළමනාකරන පද්ධතිය අදම භාවිතා කරන්න. වැඩිදුර සහාය සඳහා අපගේ උපකාරක මධ්‍යස්ථානයේ වෙත පිවිසෙන්න. නැතහොත් පාරිභෝගික සේවා අංශය අමතන්න.